ඉතින් අයිබෝන් කියල පිළිගන්නා තවත් අලුත් වීඩියෝ එකට මේ මාසේ වැදගත්කම මොකක්ද කියල මංවාගෙන ඇහුවත් ගොඩක් අය කියාවේ ආමේ වෙසක් මාසන කිය. හැබැයි යුත්තයෙන් බැටකාප අපේ ජනතාව වගේම අපේ රණවිරු අනිවාරෙන්ම මැහි 18 දිනය අමතක වෙන්නේ නෑ. ඔව එදා තමයි 30 වසරක යුද්ධය නිමා වුණේ. අපේද බලන්න යන්න මේ 30 වසරක යුද්ධය ඇතුළේ වීරේකු වශයෙන් සැලගෙන හසලක ගාමිනී ගැන පුංචි විස්තර. එ අපි කෙලින්ම වීඩියෝකට යම. වර්ෂ 1991 ජූලි 14 සහ ඊට පෙරදිනවල තලිමංකඩ කඳවුර ආශ්‍රිත ප්‍රදේශයේදී වරින්වර ප්‍රහාර එල්ල වී තිබුණ. ශ්‍රී ලංකා සිංහ රජිමේන්තුවේ 6 වෙනි බලඇනිය වරින්වර එල්ලවිච්ච මෙම ප්‍රහාරයන්වට සාර්ථකව ප්‍රතිචාර දක්වල තිබෙනවා. විශේෂම දෙයක් සිදුවෙන්නේ ජූලි 10 වනදා. එක්තරා විශාල බුල්ඩෝසරයක් සිංහ රජිමේන්තුව විසින් එල්ල කරන ප්‍රහාර නොතකමින් අලිමංකඩ කඳවුර පිහිටි ප්‍රදේශයේ නිවාස කඩා බිඳදමමින් වේගියෙන් ඉදිරියට ඇවිල්ල තිබෙනවා. මද වේලාවක් ඇති සෙබළු අනාවරණය කරගන්න මේක වෙඩි නොවදින ලෙස නිර්මාණය කරලා තියෙන එකක් කියලා. ඒවගේම RPG වැනි ප්‍රහාරාත්මක අවිවලින් ආරක්ෂාවිය හැකි අන්දමින් ශක්තිමත් දැලක් ඒවට ඔතා තිබුණා. කෙසේ වෙත බුල්ඩෝසරේ දුර්වල ස්ථාන කිහිපයක් එම මොහොතේ හඳුනාගත් සිංහ රජමේන්තුවේ බටයන් බුල්ඩෝසරේ ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු කරත්. නැවත ජූලි 14 වනදා රාත්‍රී බුල්ඩෝසරේ එන බවට සෙබළුන් හට දැනගන්න ලැබෙනවා. ත්‍රස්තවාදීන් බුල්ඩෝසරේ පසුපසින් සිට වෙඩි ප්‍රහාර එල්ල කරනවා. පිටුපසින්නා ත්‍රස්තවාදීන්ට වෙඩිපාර කිහිපයක් එල්ල කර ඔන්න මරා දැමීමට රණවිදුවන් කටයුතු කරන. කෙසේ අමුත් බුල්ඩෝසර නැවත්වීමට ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ. මීට පෙර බුල්ඩෝසරේ පැමිණි අවස්ථාවේදී එහි කවුලු කීපයක් ඇති බව සොයාගෙන තිබුණ. බුල්ඩෝසරේට මීටර් 10 පසුපසින් සිටි ක්‍රෝප්‍රල් ගාමිනී හට අත්බෝම්ම නොතිබියූහෙයින් ඔහු ඔහුගේ මිතුරන් දෙදෙනෙකුගේ අත්බෝම් දෙකක් ගෙන බුල්ඩෝසරේ පිටුපසින් යන්නට වුණා. මේ යන අතරතුර ගාමිනී අත්බෝම්බහි අගුළු විවෘත කරනවා. අනතුරුව බුල්ඩෝසරී ඉනිමඟ මත එල්ලුණු ගාමිනී එහි වූ කහුලුවකින් අත්බෝම්බ දෙක බුල්ඩෝසරෙත් තුළට දමනවා. එලෙස දමන්නේ නැවත තම සගයන් වෙත දිවීමේ අරමුණි. බුල්ඩෝසර පුපුරාගේ අතර ගාමිනීත නැවත තම සගයන් වෙත යාමට හැකියාවක් ලැබෙන්නේ නෑ. ඊට හේතුව ත්‍රස්තවාදීන් නොහුගේ පපුුව පසාරු කරගෙන යන අන්දමට වෙඩි ප්‍රහාර එල්ල කර තිබූ නිසාවෙන්. මෙම ක්‍රියාව නිසාවෙන් ක්‍රෝප්ටල් ගාමිනි පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලබනු. ඔහුට පෙර එම සම්මානය හිමියෝවේ එක් පුද්ගලයකුට පමණයි. පරම වීර විභූෂණ සම්මානය ලබා දෙන්නේ රණවිරුවෙකු කළ සේවයට කරන උපරිම ඇගේම වශයෙන්. ඉතිං මෙම වීඩියෝව ගාමිනීවැනි වීරෝධාර රණවිරුවන්ට උපහාරයක් වේවාය සිතමින් අදර ගීන්ගන්නම් ඔයාල්ට සෝදවස. අපෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව අපි වෙනුවෙන් අපි